வடகிழக்கு மாநிலத்துடைய நெல் அறுவடைகளிலே 70-80% நெல் அறுவடை முடிந்ததற்கு பிறகுதான் எங்களுடைய மாவட்டத்தில் கூட நெல்லுடைய அரசாங்கத்துடைய உச்ச விலை தீர்மானிக்கப்பட்டது. எனவே எதிர்காலத்திலே கௌரவ 2 அமைச்சர்களும் இருக்கிறார்கள். அந்த கௌரவ அமைச்சர் அவர்கள் எங்களுடைய பிரதி அமைச்சர்கள் சேர்ந்து அம்பாறை மாவட்டம், மட்டக்களப்பு மாவட்டம், குறிப்பாக வடகிழக்கு மாகாணங்களிலே வேளாண்மைகள் அறுவடை செய்கின்ற காலத்திலே நீங்கள் அந்த உச்ச விலையை தீர்மானிக்க வேண்டும் என்று இந்த கிழக்கு மாகாண மக்கள் சார்பிலே கேட்டுக்கொள்கின்றேன். වීඇලේ මණ්ඩලය වී මිල තීරණය කරද්දී ඊට පෙර ගරු මන්ත්‍රීතුමා කිව්වා වී අස්සන්න ආවා ඒගොල්ලන්ට පාඩු වුණා කියලා. ඒක නිසා එහෙම නෙමෙයි උනේ. අපි වී මිල තීරණය කරනකොට ඒ මුලින් නෙරන අස්සන්නට හොඳ මුදලක් ලැබුණා. හොඳ ඉහළ මුදලක් ලැබුණා. 140 වගේ මිලක් ලැබුණා. ඒ මට්ටමින් පහළට වැටෙයි කියලා තමයි අපි පස්සේ 120කට තීරණය කරේ. 120න් පහළට යන එක වළක්වන්න. ඒ නිසා ඔබතුමාගේ තර්කය පදනම් විරහිතයි. තුමා ලැබේ මන්ත්‍රීතුමා. ගරු එමෙතුමා ඔබතුමානි මමත් කොයියා තමයි. අම්පාර දිස්ත්‍රික්කයේ අපේ පියදිස මහත්තයාත් ඉන්නවා. අපේ අම්පාර දිස්ත්‍රික්කයේ කොයන් කපන්නේ ඉවරලා මාස 1කින් පස්සේ තමයි ඕගොල්ලෝ ආණ්ඩුවේ බිලේ තීරණය කරේ. ඒක තමයි අපිට පාඩු වුණා. ඒ නිසා ඊළඟ සැරේ එනකොට පොඩ නේනකර පළාත් බලලා පොඩ තීන්දුවක් දෙන්න කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ. ගරු අමාත්‍යතුමා. තම අක්‍රපත්තුවනේ. ඔව්. හරි. අපි වී මිල තීරණය කරන්න කලින් ගොයන් කැපුවානේ. ඔව්. ඔබතුමා කියන්නකො ඔබතුමා ගොවියෙක් කියපු නිසා වී කිලෝ එකක් විකේ කීයටද කියලා? නෑ ඒක කපනකොට ඔබතුමාලා තීන්දුව දුන්නේ නෑ. ආණ්ඩුවේ බිනේ මෙච්චරයි කියලා දුන්නා. ඔබතුමා 120ට අඩුවෙන් වික්කද? නෑ. අඩුවෙන් තමයි වික්කේ. කොවියා ඕනනම් මම ෆුරු කරන ඊළඟ මීටින් එකට කොවියත් එකඟ ඇවිල්ලා ඔබතුමා ළඟ එන්නම්. එමෙතුමා කරව මෙතුමා. එන්නකො. එන්න මම අපේ ඔබතුමාට අම්පාර දිස්ත්‍රික්කෙ මගේ දිස්ත්‍රික්කෙ මිනිස්සු ඉන්නවා. ප්‍රකාශයක් කරන්නේ. මේ කන්නේ කලින් වී නෙලන පැතිවල ඉහළ වී මිලක් ලැබුණා. නෑ ඒක පස්සේ තමයි ඔබතුමා පස්සේ කිව්වනේ